මොකද මේ 7 දිනට කන්දු යන්න බෑ සෙල්ලන්නේ නැහැ මේ හින්දා ඉතින් කරපිංච ගන්න තමයි අල්ල ආයිබෝවන් වාසනාවන් කොල්ලනේ කෙල්ලනේ ඉතින් මං හිතන්නේ දැන් මාස 6කට 4ක මාස 4කට 5කට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ අමතකලා නෙමෙයි මතක තිබ්බා දැන් ඉතින් අද පොඩි වැඩක් කරන්න යන්නේ ඒ මොකද කරන්න යන්නේ අපි කෑමක් හදන්න යන්නේ කොළො ටික වැඩ ඉතින් අපි ඉන්නේ කොහෙද කිව්වොත් අපි දැන් ඉන්නේ මිහින්තලේ අභිභූමියට ආසන්න තමයි ඉන්නේ අපි හදන්නේ මොකද්ද පොලොස් එක දුන්තොල් බත් එක හදන්නේ දුන්තෙල් නම් කාලා නැහැ කලින් කමක් නැහැ බලමු අපි කෝකියා නම් හරි ඉන්නේ කෝකියාවම තව ටිකක් බලමු කරන්න හරිද බලමු වීඩියෝ කට්ටිය නැන්දලා ඉන්නවා මිහින්තලේ අභිභූමියේ සුන්දර පරිසරයත් සමග මේ අපි ගත කරන මොහොත එන මිහින්තලේ ගල සිසාරායන සුවඳත් මොකද මේ සුළඟත් සමගින් නෑ නෑ මේ පැත්ත වැඩි ඕනේ නැහැ පෙන්නන්න මේ පැත්තම ලස්සනට තියෙන්නේ හරි බලමු මේ තියෙන්නේ පොලස් නාඩ එන්න පොඩ ආටිෆිෂල් ගතිය වැඩි හිතන්න එපා මිහින්තලේ අභිභූමිය ආසන්නයේ තියෙන පොඩි හෝටල් එකක් වගේ කොටසකට ආවා. ඒ හෝටලේ ඉතින් අපි උයන්න කියලා තමයි දැන් ඉතින් කියන්නේ අරකට අදාළ සේරම මේ මිහින්තලේ අභිභූමිය කරන්න බෑනේ. බැරි හින්දා මේ දැන් හෝටලේ ආසන්නව තමයි උයන්න ගන්න. මේ ඉන්නේ අපේ කට්ටිය. පොඩ්ඩක් ඔන්න ඇතුළට ගිහලා මම පෙන්නන්නම්. මේ ඉන්නවා. මේ ඉන්නේ අපේ කෝකියා. මේ දුන්තෙල් බත් හදන්න මේ. මේ අපේ කෝකියා. මේ ඇස්සේ කොන් ගහනවා. udah merah dulu tadi gimana gemak sorry අපි කෙලින්ම කරන්නේ රෝ ලොග් එක. ඒ හින්දා කියන වචන ගැන කිසිම වාක්‍යයක් ගන්න. ස්ථාන සහ පොඩ හොලන් තියෙන වැඩි හිතන්නේවා. තමයි තැකට. ඕකේ. යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න දෙනවා මේ පොල් ටික බැලුවා ඔයාලා හිතනවා ඇති PN බැලුවා කියලා. ඒක PN නේ බැලුවා මම කෙලියම බැලුවා අපි මේ දලේ ගහලා. හරිම සිම්පල් මේක ඔයාලට ක්‍රමේ පෙන්වන්න තිබ්බනම් වටනවා. එනවාට ඉතින් පෙන්වන්න බැරි මේ තියෙන හරියට ගානට භාගයෙන් පෙන්නලා තියෙනවා. හරි මට පොල් ටිකක් දෙන්න. හරිම රහයි. වැඩේ කරන අතරතුර පොඩි රෙස්ට් එකක් ගත්තා. මට කියන්න ඔයාලට ජීවිතය ගැන මොකද කියන්න තියෙන්නේ? ජීවිතේ. ඔව්. රෝදේ වගේ බා. ඇයි රෝදේ වෙයි කියන්නේ? වලින් මේ පෙට්ලි යනවා. ඒකදම තමයි හැබැයි. මම ඉතින් එහෙම තමයි. හරිද? කිය මොකද දැන් හිතෙන්නේ මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ගැන මොකද මාත් දැන් එනේ පඩිගිනි ඇත්ත වශයෙන්ම කියනවා කොල්ල මේ වෙලාවේ නොකා නොබී තමයි මහන්සි වෙන්නේ මේ දුන් තෙල් බත් එක හදන්න පොලොස් එක හරිද කියන්න මොනවද තියෙන්නේ පඩිගිනි යන්නත් ඔයි කට්ටිය වල වැඩ කොල්ල මේ හිටියට කෙලිම කරාටි ෂූරෙක් කලපෙඩි කාර්යයක් ඉන්නේ අපි කවුද කියලා තව කියලා නැහැ ඔයාලට. අපි කවුද කියලා ඔයාලට කියන්නේ ඔයාලා හිමින් දැනගෙන අපි කවුද කියලා. දැන් කියන්නේ නැහැ උනා. ඒක විතර පටන් ගත්තා දැන් තුන විතර වෙලා ඉන්නේ. කනකොට කොහොමද හදාන්නේ ඉතවි. දෙයි. ඔබ තමයි දැන් ඉතින් ඉතින් මොන හරි කාලේ ඉන්නේ. කාලා කියලා ඉන්නේ නෝ. අපි බලමු දුන් තෙල් බත් එක කොහොමද කියලා. ඔව් ඒක තමයි. අපි කලින් කාලා නැහැ. පළවෙනි සැරේ try කරන්න. හරි. ඒතර ඔත් දෙයක් කියලා. මොනවද වෙයි කියලා. එතකොට ඉන්නේ ඔත් දෙයකට අරගන්න තමයි වෙන්නේ. මුන් ටිකම අවල එන්න. හරි හරි. bye. Los sekali ini mata kulit karpinca orang kira. Tapi karpinca ini mungkin mengerti mana yang ini. Karpinca sih no, itu karpinca. Karpinca, lihat sih no.
ඇති වෙයි කියලා. ඇති වෙයි. හරි. තියෙන. එක එක්සෑම් තත්ත්වය මට තියෙන කුකරි ෂෝ එක. ඔව්. මේ බලමු අපි ඉතින් ඉස්සරහට කොහොමද කැම හැදෙන්නේ කියලා. ඒක ඒතර මේවා අපේ ජීවිතේට ඕනේ. මේ වගේ. ඔව්. ඇත්තටම අපි දැන් හදන්න ගත්තට පස්සේ කරවිච හෙව්වනේ. කරවිච මදි වුණා. හරිද? මොකද මේ 7 දිනට කන්දු යන්න බෑ සෙල්ලන්නේ නැහැ. මේ හින්දා ඉතින් කරවිච හොයන්න තමයි යන්නේ. මේ ළඟ තියෙන අයිය කෙනෙක්ගේ ගෙදරකට ආවා. මේ කරවිචට හොයාගන්න. අරගෙන සාමාන්‍ය තියනවනේ. විතර නම් තිබ්බා. අයියලා නැති දන්නේ. අයියේ 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 ඈ මම හිතන්නේ නැති පාටයි අයියේ ඉතින් තියෙන්නේ මේ කඩා ගන්න. හරි මේ කෙසෙම එකක් හම්බුන යන ගම ඒක ඇත්තට අපි අහලා කඩන්නේ. ඉතින් දැන් හරි කො කෙසෙම එකක් හම්බුණා. ඉතින් අපි කඩාගත්ත එක ඇත්තට මේ හොරවඩ නෙමෙයි අපි අහලා කඩාගත්තේ. දේශපාලනඥයන් කරලා අපි කවදාවත් එහෙම කරන්නේ නැහැ. අපි අවංකව කරන්නේ. මොකද අපි අවංක වෙන්න ඕනේ මිනිස් විදියට. ඊට පස්සේ දැන් ඉතින් මේ අපිට අර අයියලා ගෙදරින් කරපිංචා තිබ්බේ නැහනේ. ඒ හින්දා ඉතින් අපිට මේ කරපිංචා කඩා ගන්න විදියක් තිබ්බේ නැහැ. හරිද? මේ ඊට පස්සේ අපිට හැමලා නැන්දගෙන කිව්වා එයාලගේ වත්තේ තියෙනවා කියලා කරපිංචා. හැබැයි ඒක කැලේ. අතරම හරිද? මේ පොඩි පොඩි ගස් තියෙන්නේ මේ. Dalamnya makan nih, අපි ගහට බාධාවක් වෙන විදිහට තමයි කරන්නේ. මොකද ඊතරම් අපි අහිංසක. ඒක. මේක කරන්නේ. සමහර දාලගෙන ඒ අතේ ගලවන්න දාලා තමයි. කොළවන්න. මේ දෙන්න. ජම්. ජම්. එහෙනම් මේ ජම් ගන්න. කියන තැන වල. ජම්. Gini del mating නැගෙන පොළොස් මාල මේනේ අපේ දෙවෙනි කොක්කිය. මට ඒ හේතුව මොකද්ද? හේතුව දන්නේ නැහැ. මෙහෙත්තට මෙහෙත්තට හැමදාම වැඩ. ඇත්තට මට සතුටුයි ඒක. ඔව් මට කියන සතුටුයි. මම එකයි මේ ඉස්මල් ළඟලා පොඩ්ඩයි ඉන්නේ. මට හැමදාම වැඩ. මේ බලා. මට ඔයාලට මොකද කියන්නේ? කියන්නේ ඇත්තටම සතුටුයි කට්ටිය එකතුලා වැඩ කරනවා. ඔව්. ඇත්තටම සතුටුයි. හරි. මොකද්ද? එච්චර මේ මදි. දැන් කරොත් හැම කෙනාගේම සහයෝගීත්වය මෙතෙන්ට වටිනවා. සෑම මාසේ ඉර වෙලා ඉන්නේ නැතුව මේ වගේ වැඩක් කරන එක ඇත්තටම ලොකු දෙයක්. වටින වැඩක්. ඔව්. ඔයාගේ ජීවිතේ මේ වගේ අවස්ථා කීයක් ඇවිල්ලා තියෙනවද? මේ අවස්ථා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හොඳයි හොඳයි. ඇත්තම ලිඛිත භාෂාවෙන් ඉන්ටර්විව් කරන්න. කොහොමද අදහදන්නේ? පොල් අයිතිකාරය ගෙඩිය අහන්න බෑ. අපිට හම්බුන මේක. කෙසෙල් මේ. හොඳ අදහසක් කරන්න මම දන්නේ. ඔයාලගේ අදහස. මට කියන්න ඔයාට මොනවද මේ අපේ ගුණේ?
හොඳ කොල්ලා නුවර කොල්ලේ ගම්පල. මොකද කියන්න තියෙන අවස්ථාවේ? සුපිරි. එතන කොල්ලොත් එක්ක එකතුලා යක් උයාගෙන කනවා කියන්නේ වෙන මතලයක්. ඔව් මේ අපේ දුම්කල වලට එරෙහිව එන සටන කරා යන කොල්ලෙක් මේ හිටියට. ඔව් අපි ඔය බලමු පස්සේ. කියන්න. හැබැයි ඒක වරදවට මට කනික් දන්නේ නේ බා. නෑ ඒක මම බ්ලර් කරන්න. ඔව්නේ. උඹට මොකද ජීවිත අරදිනක කතාව. ඒකෙන් මොකද වෙන්නේ කියලා ඒක ලොකු අර්ථයක් නෑ. දුම්කල වලට එරෙහිව කතා කරන්නේ ඒක ඔපයක්. එරිමට වගේ කම්පැනි මවුසන්නේ. ඒක මොකද කරන්නේ? ඕක අපන්නේ මත මට ඕක ඕන එක. කපා. කපන්න කියන්නේ පොඩ්ඩක් අහලා කපා. හරියම දන්නේ නේ. මොන කපද්දී අහලා පොඩ්ඩක් කපා. කොහොම කපන්න එපා බා. මෙහාට එන්න. නිමල් එන්න. මේ අපේ නිමල් ඉන්නේ. ඔව් කැස්සද? කැස්ස? එන්න මෙහාට පොඩ්ඩක් මට ඉඩ දෙන්න. මේ අවස්ථාවේදී මේ හාල් එක ඔව් මේ මොකද්ද මේ වීම සඳහා සූදානම් කරන්නේ මේ විදිහට. ඔයාලා දන්නේ නැත්නම් හාල් හොදන්නේ මෙහෙම තමයි හාල් හොදන්නේ. හොඳට හාල් හොදන්න. ඔක හොඳට මිරිකල හැදුවම තමයි තියෙන මේ ජරාව යන්නේ. හරි? දන්නවනේ? මේ ආපංගු මේ හුලඟට ඇයිද මන්ද ඔක බං? මේ බාදිනේ තමයි. දැනට ගණන් තියු. ලොකු බරක් නෑනේ මන් දැන්. යාර ඉංග්‍රීසි උතුණු ටික ගේන්න. මාර හුල ගන්න මං අත් තියෙන්නේ. ඒක තමයි ඉස්සලා ගියා. බලම ගහක් කරන්නේ බා. අඟුරු ගහලා කව එළියට. ඔවල නෑ. ඔව් මේක ඇතුළට දාපන්. ඒක ගිනියරන් තියෙනවා. පොඩ්ඩක් කවුරු හරි කමන්නේ. මේ තෙල් විතර තෙල් දාන භාජන අල්ලගන්න. ගොඩාක් අතර යන්නේ. තෙල් දාන්න. හරි රවුල. හරි අල්ලයින්. මේ පැත්තට දැන් දාලා දෙන්න කිව්වනේ. අද කියන්නේ සෑහෙන වේගයක් තියනනේ වටේ කැමරාව. අද ඉන්න සති 7ක එක දවස් තියෙනවනේ. ඊළඟ පුගේ පොඩ්ඩක් දෙන්න. මොකද? අද ඉන්න සති 7ක එක දවස් තියෙනවනේ. පුගේ ප්‍රොඩක්ෂන් එක සිදු මිලියන 20ක් ඉන්නේ. දැන් අසුලක් විතර. ඉස්සෙල්ලත් අරකට සරමැදගෙන හිටියනේ. මට ගානනේ සරමැදගෙන හිටියේ හීටර් එක කම්පියුටර් කරන්නේ. ෆෝටෝ මොඩල් දාලා. හීටර් එක දෙන්නේ නැහැ හීටර් සරම. අල්ලා ඉන්ඩෝර් නෝ දැන් අල්ලා ඉන්ඩෝර් මොනාද ඕනේ? ඉතුරු කරන්න තියෙන ලුණු ගන්න. මේ හාල් එක ඉදුණට පස්සේ මෙන්න මොකද දාන්නේ? නෑ නෑ මේක මික්ස් එකක් කියන්නේ මත දිග අර ඉස්සරහ දාන්නේ පේස්ට් එක. ඒක කැරට් එහෙම දාන්නේ නේ? කැරට් එක. කියනවා හොඳයි දිරුට දාන්න දෙපා. එතන මොනවද? මට මෙන්න මේ වැඩි කුද්දන්න. ඒකේ අම්මෝ. තෙල් එකට අපි දැම්ම ඊට පස්සේ පට්ටි හාල් ටික. උඩට ගන්නද? පොඩ්ඩක් පත් එකක් බලන්න ගන්න. තාව ටිකක් මේවා මාටි. ඇඟිලි පුරක හාල් එක උඩ ඇඟිලි පුරක තියෙනවා. නෑ උන්නද. මේරි වුණොත් නම් කන්න බෑ මචං. මේරි වුණොත් කන්න බෑ. මේක භාගයක් තියෙනවා. පුරකක් තියෙනවා පුරකක් තියෙනවා. දැන් කොල්ලෝ ඊවා උයනවා. හරිද උයන ගමන් දැන් කොල්ලොන්ට ආසාවක් හිතුණා මේ නෙළුම් කොලේ බත් කන්න. මේ
ඒදී අපි නෙළුම් කොළ දෙක තුනක් කලන්න යන්නේ. මේ ළඟ පදවක් තියෙනවා. ඉහිලෙන්න. කටින්ද. ඈ? ප්‍රදායක අධ්‍යාපනයේ මත රැඳිලා ඉන්න එක කියන්නේ මොකද යන්නේ ප්‍රදායක අධ්‍යාපනයේ වැරද්දක් නැහැ. නමුත් වෘත්ති අධ්‍යාපනයට තැන දීලා මේක මත මෙන්න නැත්තම් ඒක ගොඩක් හොඳයි. වෘත්ති අධ්‍යාපනයේ පැත්තට ආවා නම් ඒ කියන්නේ දැන් අපිට පැත්ත ගත්තොත් මේක මොකක් හරි වෘත්තියකට සුදුසුමක් නෙවෙයි නෑ. අද එලියට ජොබ් එකක් කරන්න බෑ. ඔව් එහෙනම් ඒක ඉන්ටර්න් එකක්. එහෙම එකක් නෙවෙයි. දැන් වෘත්ති අධ්‍යාපනයේදී ඒක වෙන්නේ මොකක් හරි වෘත්තියකට තමයි කට්ටිය ට්‍රේන් කරන්නේ. ඒකට ඒ කට්ටිය කන්නේ එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ ජොබ් ෆීල්ඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඉතින් හැමෝටම හාලෙත් ඉතුරු වෙනවා. ඒකට ඒ කියන්නේ මේ නැත්තම් සම්ප්‍රදායික අධ්‍යාපනය කියොත් මේ කරන්ට් පැති ගොඩයි. කරන්ට් පැති ගොඩයි කියන්නේ තරඟකාරයෝ ගොඩයි. ඒ කියන්නේ BSc එකේ තියෙන කෙනාට සමහරට BA කට්ටියත් එක්කත් මේව කරන්න වෙනවා දිනවා. එතකොට ඇතර මේ ෆීල්ඩ් එක වෙනස් නේ. ෆීල්ඩ් එක නේද BSc එකේ කේසෙදී මේක ඇප්ලයි වෙන දැන් ගොඩේ. ඇප්ලයි වෙන දන කොට. ඇප්ලයි වෙන එතකොට සමහරට සමහර කෙනෙක් කියන්නේ PA කියන්නේ ඇප්ලයි වෙන දැන් ගොඩයි කියන්නේ ජොබ් එකක් හොයාගන්න ලේසි. ඒ වුණාට ඒක මෙන්න මේ තරංග වැඩිනේ. තරඟ වැඩි. එතකොට ඒ කියන්නේ ෆීල්ඩ් ගොඩයි කියන්නේ ඒක. එක ෆීල්ඩ් එකක් නැති වෙනවා ඒකට. දැන් ඒකෙත් හොඳ වැඩේ කියන්නේ ඒ ෆීල්ඩ් එකට ස්පෙෂලායිස් වෙච්ච කට්ටියත් එක්ක. කට්ටියක් ඉන්නේ. එතකොට ඉතින් අර ඒකේ තමයි ඉන්නේ. දැන් වෘත්ති අධ්‍යාපනයේ වගේ තිබ්බොත් එහෙම ආදා ඒ කියන්නේ කැමති කෙනාට ඒ ෆීල්ඩ් එකට යන්න පුළුවන්. යන්න පුළුවන්. කියන්නේ මේ තවදුරටත් ඉතින් මේක මත හිටියොත් නම් ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි ඩිග්‍රී එකක් ફોකස් වෙන්න ඕනේ මේ තියරිටිකල් පැත්තට වඩා ප්‍රැක්ටිකල් පැත්තට. ඒ කියන්නේ කොහොමත් හොඳයි කියන්නේ. ඊට පස්සේ තව දෙන්නෙක් කෙනා පේනවනේ. අපි දැන් යන්නේ වැවක් තියෙනවා මේ හරි. ඒවට ගිහිල්ලා මේ නෙළුම් කොළ ටිකක් හදාගෙන යන්නේ. යම්බත් කියනවා මේක. ඒ වුණාට මේ වෙද්දී අම්පාදී. ඒකමඩ කරනවා. ඊයේ සැරේ මාරු ඉදිරි තිබ්බම මේ සැරේ නෑ. අදෝන අපෑම්බුල හදන්න තිබ්බා. ඈ? ඔව් සුපුරුදු. අපේ ඉදි වඩ අල්ලන්න බැරියෝ. මේ කැමරාවට අල්ලන්න බෑ. සල්ට යන්න ඉස්සරහට. නාවල් රෙස්ටෝරන්ට් කරනවා. ඈ? නාවල් රෙස්ටෝරන්ට්. නෑ නෑ එච්චර යන්නේ. ඊට මෙලේ. ලං වෙලා පින්නේ. ඒ වතුර තියෙනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වතුර තිබේවා. එස්වා. අඩෝ නැද්ද මන් දා වතුර. සම්බන්ධ. ඒරපොනේ තියෙද්දන්න. ඒ හරි මෙහෙ පැත්තේ යන්නේ. මේ කටුව යන්න හොඳ නැහැ. මේ කටුව මේ යන්නේ. වහින් යන්න බා හරින් වහින් අවුල නැහැ. මට දෙන හරින් ගියොත් හොඳයි කියලා. මේ පැත්තෙන් ගියා. ඔය පැත්තෙන් ගියද?
පුළුවන් එකක් හරි කඩා ගන්න පුළුවන් කියලා. මේ හරිය බං සෑහෙන කුරුල්ලෝ අපේ සිංහල ආචාර්ය මිස්සා කුරුල්ලෝ බලන්නේ. ඒ ඉන්න. මේ හරිය මම ඉතින් වතුර නෑ වගේ. මේ හරිය ඊවේ අර ආවේ මෙතෙන්ට යන්න. අර ගහ ගහ. වතුර අඩු වෙලා සෑහෙන. තෙතයි. මට පේනවා බං අර හරි උඹට පේනවද? ඔය උඩ යනවා වගේ. ආ මේ තියෙන්නේ. මේකේ බැම්ම මේ සවුතුන කර මේ බැම්ම කඩනනේ අතිට්ටත් එක්ක. ආ මේකේ තමයි කඩලා තියෙන්නේ. අර හදන්න බෑ. අඩර පුරුරන කර මේකෙන් කඩනවද හරිය යනවද? ඔව් අපා. අර වතුර පාගලා දිහා කරනවා. මල වතුර ළඟදී. මේකෙන් කන්න බෑ බලන්න. නැත්තම් බරක් ගායයි. අපි එනකොට කඩාගත්තා. දැන්